මොකා නෑ. මොකා නෑ. ශැංග්‍රීලා එකේ මොකා නෑ. So මේක තමයි කතාව. මම මගේ යාළුවෙක් එක්ක මහා ධනවතෙක් හොන්දට සල්ලි තියෙනවා. සල්ලි හම්බුනේ යාට මෙයාගේ තාත්තලා අම්මලාගෙන් ඔටෝමැටිකලි ආපු දේපලක් නෙමෙයි. වරුදු 10ක් තිස්සේ මහන්සි වෙලා හදපු මහා ධනයක්. මම ඉගෙන ගත්ත දෙයක් තමයි දවසක් බිස්නස් කරා කියලා සාර්ථක වෙන්නේ නැහැ. මාසයක් බිස්නස් කරා කියලා සාර්ථක වෙන්නේ අවුරුදු ගාණක් කට්ට කන්න ඕන. කට්ට කාලා කට්ට කරලා අල්ලන් ඉන්න පුළුවන් නම් කන්සිස්ටන්ට් වෙන්න පුළුවන් නම් සාර්ථක වෙන්න පුළුවන්. හරි. ඒව වෙලට දැන්ට වැඩ නැහැ. ඒක පස්සේ දවසක් කතා කරමුකෝ. රයිට්. ඒවත් මම පස්සේ දවසක් කියන්න. මේ මහත්තයාට මම ඕගලන් එක්ක කතා කරන්නම්. මේකයි උනේ. මේ මහත්තයා හරි ආසයි කන්න. මේ මහත්තයා කොහේ හරි ගියාම කියන්නේ කෑම ගෙනින්. කෑම ගේන්න කියලා කියන්නේ. හරිද? මොකද එයාට කන්න ආසයි. එයා ඉඳගත්තම දැන් හොටෙල් එකක ගිහිල්ලා ඉඳගත්තම එයා ආසයි කන්න. ඒකනේ යන්නේ අපි පිස්සුවර නෙමෙයිනේ. සෝ මම එයා ගියා එදා කන්න. රයිට්. මිනිහා ඕඩර් කරලා තිබුණා ඩම්ප්ලින්ග්ස් ටිකක් ඕඩර් කරලා තිබුණා. සෝ මම ඉඳගත්තේ ගාම මම කිව්වා මට මොකා එකක් දෙන්න කියලා. සර් මොකා නැහැ කිව්වා. මේ ශැංග්‍රීලා එක. ඔයගලන් දන්නේ නැත්නම් මොකා කියන්නේ කොෆී උයි චොක්ලට් උයි එකතු කරලා හදන ඩ්‍රින්ක් එකක්. හරිද? සෝ ඒ කියන්නේ දැන් එතන ඒ කොෆි මැෂින් එකේ චොක්ලට් නැහැ කියලා කතාවක් තමයි කිව්වේ. මොකා නැහැ කියන්නේ චොක්ලට් නැහැ. මොකද අනිත් කොෆි තියනවා කියලා කිව්වා. දැන් මම බලන්නේ මේ ශැංග්‍රීලා වගේ දැවැන්ත කම්පැනි එකේ වෙන කොහෙවත් චොක්ලට් නැද්ද? ඔය පළවෙනි එක. කමක් නැහැ. මං කිව්වා වෝටර්මෙලන් එකක් බොමු කියලා. හරිද? no problem. දැන් ඉතින් අපි කතා කරනවා අපි සෙට් වුණාම ගොඩාක් වෙලා කතා කර ඉන්නවා right මාරම චරිතයක් මමත් මාරම චරිත දෙකක් හරිද so කතා කරගෙන ඉන්නකොට ඩම්ප්ලින්ග්ස් තිබුණා පෙට්ටි තුනක් ඒ පෙට්ටි තුනම අපි කාලි ඉවර කරා ඒ මහත්තයා මෙහෙම බලලා කිව්වා මල්ලි තව ඩම්ප්ලින්ග්ස් ගේන්න කියලා මෙන්න එහෙම තමයි යා උත්තර දුන්නේ ඒ බෝයි මෙහෙමයි උත්තර දුන්නේ සර් විනාඩි 20ක්වත් යයි සර් ඔහොමයි උත්තර දුන්නේ right so මම කිව්වා හරි මල්ලි දැන් ඕඩර් එක දැම්මොත් සමහර වෙලාවට ඉතින් ටක් ගාලා එයි කියලා ඔය දාන්න ඕඩර් එක කියලා කිව්වා පොඩ්ඩක් තරහින් වගේ ඊට පස්සේ මං දිහා බලලා කිව්වා මචං අපි තැනකට ආවම අපිට කන්න ඕන බං කන්න දෙන්නත් වැඩක් නැහෙනේ කියලා කිව්වා දැන් බලන්න මගේ මූණ දිහා හොඳට බලන් ඉන්න මම එක දෙපාරක් කියනවා විදි දෙකකට බලන්න සර් විනාඩි 20ක් විතර යයි සර් ඔය පළවෙනිදී දෙවෙනිද සර් විනාඩි 20ක් විතර යයි සර් කවන්න නැහැ නේ සර් දැක්කනේ විනාඩි 20 කියන්න විදි දෙකක් තියෙනවා ඔන්න ඕක තමයි කස්ටමර් සර්විස් කියන්නේ මෙයා කිව්වේ වෙන විදියකට බලන්න අර උපසිරස්තාවල කරා රයිට් බලන්න මචං මෙතන ඔයාට දෙන්න කෑම නැහැ රයිට් පරක්කු වෙන කතා ඇත්ත චොක්ලට් නැති කතා ඇත්ත පර්ෆෙක්ට් වර්ල්ඩ් එකක අපිට රන් කරන්න බෑ කස්ටමර් සර්විස් කරන්න බෑ මේවා වෙනවා මිනිස්සුන්ට නමුත් බලන්න කියන්න පුළුවන් දේවල් සර් මොකා එකක් නැහැ සර් අපි මේකක් බොමුද සර් මෙතන මොකා නැහැ මම පොඩි ට්‍රයි එකක් දාන්නද සර් උඩට ගිහිල්ලා මොකක්ද මේ චොක්ලට් තියනවද කියලා බලන්න රයිට් සර් විනාඩි 15ත් 20ත් අතර යයි සර් කමක් නැහැ නේ සර් පොඩි වෙලාවක් ඉන්න සර් ඕනනම් මම සර් තමුණාර ගේන්නම් දැනට සර් කකා ඉන්න නමුත් ඩම්ප්ලින්ග් එක කමු සර් දෙයියනේ ඕවනේ කරන්න ඕන දැන් මම මේ ට්‍රේනින් එක කරද්දිත් මට හිතෙනවා ඇයි එහෙම කරේ නැත්තේ කියලා පිස්සුනේ right so අපරාධේ right ශැංග්‍රීලා කියන්නේ ලස්සන තැනක් right සුපර් තැනක් right අනිත් එක දා සම්පත් හිටියේ නෑ සම්පත් කියන්නේ සුපිරි සුපර්වයිසර් කෙනෙක් ඉන්නවද නේද සම්පත් කියලා සිනමන් එකකින් වැඩ කරපු ගොල්ලෙක් සුපිරි පොරක් ඇවිල්ලා කතා කරනවා පැයක් තිස්සේ කතා කරනවා කන්න කස්ටමර් සර්විස් සම්පත් හිටියා නම් ඕක වෙන්නේ නෑ ඊට පස්සේ මම මගේ යාළුවාට මගේ පොහොසත් මෙගා පොහොසත් යාළුවාට කිව්වේ මොකද දන්නවද මේ මෙගා පොහොසත් යාළුවා පොඩ්ඩක් අප්සෙට් වුණොත් අයිම ශැංග්‍රීලා පැත්තේ යන්නේ නෑ මොකද ඒ මිනිස්සයා එනකම් බලන් ඉන්න හැම හොටෙල් එකම ලංකාවේ රයිට් සිනමන් එහෙම මෙහෙම බලන් ඉන්නේ දැන් එයිද කියලා රයිට් සෝ ශැංග්‍රීලා ෆුල් ට්‍රයි කරා ඒ මහත්තයාව එමත් ගෙන්න ගන්න නැතුව ඉන්න සෝ ඒක නවත්තන්න තමයි මම මේ වීඩියෝ එක කරේ මොකද මම ශැංග්‍රීලාකට ආසයි මම ඔක්කොම බිස්නස් වලට ආසයි සර්විස් සෙන්සේ අවුට්